ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපි හැමෝටම අනාගතේ අපි කරන ඉදිකිරීම් ගැන අලුතෙන් හිතන්න අවස්ථාවක් ඇවිල්ලා කියලා මම හිතනවා. මොකද මේ ගම් වතුර තත්ත්වයක් එක්ක ලංකාවේ අපිට ගොඩක් කරදර වුණා. සාමාන්‍යයෙන් ගත්තොත් ශ්‍රී ලංකාවෙන් 4න් එකක් විතර මේ වෙද්දි විනාශ වෙලා තියෙනවා. ගොඩක් ජීවිත නැති වෙලා තියෙනවා. දේපල හානි වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම මේ ස්වභාව ධර්මයේ නිසා තමයි අපිට වෙලා තියෙන්නේ. එහෙම උනේ ඇයි? අපි ප්‍රධාන වශයෙන්ම ස්වභාව දහමට ස්වභාව ධර්මයට අපි අභියෝග කරා. අපි අභියෝග කරාට පස්සේ ඒ අභියෝගේ අපිට අනිත් පැත්තට පාරාවලල්ලක් විදිහට කරකිලා ඇවිල්ලා තියෙනවා. ඇත්තටම ලොකුම හානියක් වෙලා තිබ්බේ ගම් වතුර. ඒ වගේම අනිත් කාරණේ තමයි ණයය. ගම් වතුර ගත්තොත් මේ ගම් වතුර ඇතිවීමට ප්‍රධානම හේතුවක් විදිහට බලපාලා තිබ්බේ ලොකු වර්ෂාවක් වැටුණා. මිලිමීටර් 400කට ආසන්න වර්ෂාපතනයක් වැටුණා. ලොකු ජල ප්‍රමාණයක් වැටුණා වෙනදාට වඩා. ඒකත් එක හේතුවක්. ඒත් එක්කම අපි අපේ තියෙන ජලපෝෂක ප්‍රදේශ ටික අපි විනාශ කරලා තියෙනවා. ඒ වගේම අපි වගුරු බිම් ටික ගොඩ කරලා තියෙනවා. ඇත්තටම මේ ගම් වතුර වලට මේ ජලපෝෂක ප්‍රදේශ සහ මේ වගුරු බිම් බලපාන්නේ කොහොමද? ජලපෝෂක ප්‍රදේශ ගැන අපි සැලකුවොත් මේ වර්ෂා ජලය ගබඩා කරලා තියාගන්න ප්‍රධානම භූමි ස්කන්ධය තමයි මේ ජලපෝෂක ප්‍රදේශ කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ තියෙන වන ආවරණය සහිත කඳු ගැට. මේ වන ආවරණයක් සහිත කඳු ගැට වලට මේ වන ආවරණය නිසා ජලය බොහොම හිමින් තමයි පතිත වෙන්නේ. බොහොම හිමින් පතිත වුනහම මේ කඳු ගැට තුල මේ ජලය ගබඩා වෙලා තියාගන්න. අපි මේ කඳු ගැට උඩ විවිධ ඉදිකිරීම් කරනවා. ඒ වගේම වගා කටයුතු කරනවා. මේ නිසා මේ වන ආවරණය ඉවත් වෙනවා. ඒ වගේම අපි කොන්ක්‍රීට් අතුරනවා. එතකොට මේ වගේ ක්‍රියාකාරකම් නිසා මේ කඳු ගැට මතට ජලය වැටෙන වේගය වැඩි වෙනවා. වේගය වැඩි වීමත් එක්ක ඒ ජලය මේ කඳු ගැටේ මතට උරා ගන්න කාලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ජලය කෙලින්ම ගලාගෙන ජල පාරවල් වෙත ගමන් කරනවා. ඒ වේගයෙන් ජල පාරවල් වෙත මේ ජල එකතු වීමත් එක්ක මේ වර්ෂා කාලය තුල මේ ජල පාරවල් වල ජල මට්ටම වේගයෙන් ඉහළ යනවා. මේක එක හේතුවක් වෙනවා ගම් වතුර ඇතිවීමට. අනිත් කාරණේ තමයි වගුරු බිම් ගොඩ කරන එක. වගුරු බිම් ඔයාලා දැකලා ඇති අනිවාර්යෙන් වගුරු බිමක් කියන්නේ මඩ සහිත පරිසරයක්. ඒ කියන්නේ අවකාශයේ පසේ වෙනත් තැනකට වඩා වැඩිපුර ජල ප්‍රමාණයක් මේ වගුරු බිම් වල එකතු වෙලා තියෙනවා. එතකොට මේ එකතු වෙච්ච මේ මඩ මිශ්‍ර ජලය සෙමීට තමා ජල මූලාශ්‍ර වලට එහෙමත් නැත්නම් ජල මාර්ග වලට ගලාගෙන යන්නේ. නමුත් මේ වගුරු බිම් ගොඩ කරාට පස්සේ මේ කොටස් වල ජලය රඳා පවත්වා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. ඊට පස්සේ මේ වහින වර්ෂාව රැඳෙන්නේ නැතුව කෙලින්ම ජල මාර්ග වලට එකතු වෙනවා. මේකත් එක හේතුවක් වෙනවා. මේ වැසි කාලය තුල ජල මාර්ග වල ජලය ඊටමත් ඉහළ මට්ටමක ගේන්න. ඇත්තට මේ ගම් වතුර කියන එක මේ මිනිස් ශිෂ්ටාචාරය අපිට අලුත් දෙයක් නෙවෙයි. මොකද මිනිස් ශිෂ්ටාචාරය අපි සාමාන්‍යයෙන් සලකනවා පළවෙනිම නාගරික සමාජයේ මෙසොපොතේමියාව යුප්‍රටිස් ටයිග්‍රිස් ගංගා නිම්න ආශ්‍රිතව තමයි ඇති වෙන්නේ. එතනින් පසු බිහි වෙච්ච සෑම ශිෂ්ටාචාරයක්ම වගේම අපිට දැක් ගන්න පුළුවන් ගංගා නිම්න ආශ්‍රිතව තමයි බිහි වෙන්නේ. මේ විදිහට ගංගා නිම්න ආශ්‍රිතව මේ ශිෂ්ටාචාර බිහි වෙන්න එක හේතුවක් වෙන කෘෂිකර්මාන්තය. ඒ වගේම මේ නාගරික සමාජයක් මේ ගංගා ආශ්‍රිතව නිර්මාණය වුණාම එයාලට ප්‍රධානම ගැටලුවක් වෙනවා. මේ වර්ෂා සමයේදී ගම් වතුර තත්ත්වය ඇති වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් ගංගා පිටාර ගලන මට්ටමකට එනවා. නමුත් මේ ශිෂ්ටාචාර මේ ගංගා නිම්නවල තමයි පිහිටලා තිබ්බේ. නමුත් මේ අතීතයේ අපේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවත් ඇතුළු ලෝකයේ අනිත් රටවල් වලත් මේ ගම් වතුර පාලනයේ විශේෂ ක්‍රම භාවිතා කරා. ප්‍රධාන වශයෙන්ම මේ ගඟේ ජලය ගබඩා කරලා තියාගන්න ජලාශ වගේ දේවල් හැදුවා. අනිත් එක මේ වැඩි වෙන ජලය වෙනත් මාර්ගයක් ඔස්සේ උමන් මාර්ගයක් හෝ වෙනත් කාණු වගේ වෙනත් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට සැලැස්සුවා. මේ වගේ දේවල් වලින් මේ ගම් වතුර පාලනය කරන ක්‍රමවේද කරා. නමුත් අද මොකද්ද වෙලා තියෙන්නේ? ගම් වතුර පාලනය කරන්න මේ වගේ නිසි ක්‍රමවේදයක් නිසි කාණු පද්ධතියක්. ඒ කියන්නේ වැඩි ජලය බැහැර කිරීමේ ක්‍රමවේදයක් මේ වෙද්දි අපිට පොඩ්ඩක් දැක ගන්න අමාරුයි ක්‍රමවත්ව තියෙනවා. අනිත් කාරණේ අපේ අවිධිමත් ඉදිකිරීමුත් එක්ක ඒ වගේ ක්‍රමවේදයක් තිබ්බත් ඒ ක්‍රමවේද වලට බාධා වෙන විදිහට තමයි ගම් වතුර මේ අපේ ඉදිකිරීම් අපි කරලා තියෙන්නේ.
අනිත් කාරණේ දැන් වර්තමානයේ ගොඩක් ඔය අග්නිදිග ආසියාතික වගේ රටවල් වල ඉන්දුනීසියා වගේ රටවල් වල ගංගා මෝයවල් පළල් කරන ක්‍රමවේදයක් කරනවා. මොකද මේ ජල ප්‍රමාණය එකවර මුහුදට යොමු කරන්න. නමුත් ලංකාවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කළු වගේ එහෙම අපිට මෝය ලොකු කරොත් වර්ෂාව නැති කාලෙට ලුණු වතුර කළු ගඟ දිගේ උඩට ගමන් කරනවා. කෙත්තේන ජල පවිත්‍රාගාරයත් පසු කරගෙන ගමන් කරගෙන යනවා. මේක ලොකු ගැටලුවක්. එතකොට මෝය ලොකු කරන එක එතන ප්‍රශ්නයක් වෙනවා. තව ටික කාලයක් ගියොත් මේ විදිහට ගියොත් ලුණු වතුර කළු ගඟ දිගේ කිලෝමීටර් 23ක් විතර උඩට ගමන් කරන්න පුළුවන් කියලා මට ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් කියලා තියෙනවා. ඒකෝර ඒ වගේ ගැටලු තියෙනවා ශ්‍රී ලංකාවේදී. නමුත් අපේ අතීතයේ මුතුන් මිත්තන් ගත්තොත් ලංකාවෙත් හොඳ තාක්ෂණයක් තිබිලා තියෙනවා. මේ වාරි තාක්ෂණය සහ මේ ගම් වතුර පාලනය සම්බන්ධව. ඒකට හොඳ උදාහරණයක් කියන මඩකලපුවේ තියෙනවා රූගන් කියලා වැවක්. මේ රූගම් වැව තියෙන විශේෂත්වය තමයි ලංකාවේ මං හිතන්නේ එකම වැව. ලෝකෙත් මං හිතන්නේ මේ වගේ වැවක් තියෙනවා කියලා. ගඟට සමාන්තරව වැව් බැම්මක් ඉදි කරලා තියෙනවා. මොකද අනිත් වැව් බැමි සේරම ගඟ හරස් කරලා තමයි ඉදි කරලා තියෙන්නේ. නමුත් මේ වැවේ වැව් බැම්ම ගඟ ගලාගෙන යනවා ගඟට සමාන්තරව තමයි ඉදි කරලා තියෙන්නේ. මේ විදිහට ඉදි කරන්න ප්‍රධානම හේතුව තමයි මේ ගම් වතුර කාලෙට තමා මේ ගඟට වතුර පුරව ගන්නෙ. ගඟට වතුර මේ සමා වෙන්න ගම් වතුර කාලෙට තමයි මේ වැවට වතුර පුරව ගන්නෙ. මේ වැවට වතුර පුරවල මේ වැඩි වතුර වියලි කාලෙදී ආයෙත් ගඟටම තමයි මුදා හරින්නේ. මේ වගේ ඇත්තටම විශිෂ්ට තාක්ෂණයක් ශ්‍රී ලංකාවෙත් තිබ්බා අතීතයේ අපේ මුතුන් මිත්තන් අතර මේ ගම් වතුර පාලනයට. ඒ වගේම අතීතයේ රජවරු මේ කඳුකර කලාපේ ඇත්තටම මෙයාලා ආරක්ෂා කරගත්ත මේ ජලපෝෂක ප්‍රදේශයක් නිසා ඒකට කිසිම හානියක් නොකර. නමුත් අද මේ කඳුකර කලාපේ අපේ ගොඩක් ඉදිකිරීම් දකිනවා. කඳු මුදුන් වල ගොඩක් ඉදිකිරීම් අපි දකින්න තියෙනවා. මේ දේවල් එක බලද්දි මේ ජල පෝෂක ප්‍රදේශ සෑහෙන්න හානි වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ යවට ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන්ම වගුරු බිම් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒ වගුරු ඔක්කොම ගොඩ කරලා ඒ වගේම ජලය ගලාගෙන යන ජල මාර්ග අවහිර කරලා ගොඩක් ඉදිකිරීම් වෙලා තියෙනවා. මේ නිසා මේ ගම් වතුර තත්ත්වය ඇතිවීමට ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ උණ ව්‍යසනෙත් එක්ක මම හිතනවා අපිට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් වෙයි අනාගතේ අපි ඉදිකිරීම් කොහොමද කරන්නේ සහ මොන වගේ දේවල් වලට අවධානය යොමු කරන්නේ කියන එක වගේම පරිසරේ ආරක්ෂා කරගෙන අපි කොහොමද අපේ අනාගත ඉදිකිරීම් කරන්නේ කියලා.